සුබ දවසක් කියලා පිළිගන්නවා work and well guide YouTube channel එකකින් ගෙන එන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද අරගෙන ආවේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ගැසට් කරලා තියෙනවා vacancies වර්ග කීපයක්. ඉතින් අපි බලමු මොනවද මේ කියන vacancies සහ මොනවද ඒවට ඉල්ලන සුදුසුකම් කියලා. මේදී ඒගොල්ලන්ගේ paper advertisement එකට ගිහිල්ලා බැලුවොත් ඒකේ දක්වලා තියෙනවා තනතුරු 16කට අදාළව තමයි පුරප්පුවඩු තියෙනවා කියලා දක්වලා තියෙන්නේ. භූවිද්‍යාඥ, කැණීම් ඉංජිනේරු, භූභෞතික විද්‍යාඥ, භූකම්පන විද්‍යාඥ, සහකාර අධ්‍යක්ෂ කැටගරි කීපයකට දක්වලා තියෙනවා. තාක්ෂණ නිලධාරී, විදුලි නිලධාරී, ගබඩා නිලධාරී, ප්‍රසම්පාදන නිලධාරී, බලගැන්වීම නිලධාරී, පර්යේෂණ නිලධාරී සහ ජාල දෘඩාංග තාක්ෂණික සහකාර කියන විදියට වේකන්සිස් වර්ග 16ක් තියෙනවා. ඉතින් මේදී ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ විස්තර සඳහා කරුණාකර ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක දීලා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වෙබ් අඩවිය බලන්න කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අයදුම්පත් බාර ගන්න අවසාන දිනයේ විදියට නොවැම්බර් 1 වෙනිදා දක්වලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ සයිට් එකට කොහොමද මේවට අදාළ තියෙන විස්තර කියලා. අපි සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඒගොල්ලන්ගේ දක්වලා තියෙන වේකන්සිස් ටික ආකාර තුනකට තමයි දක්වලා තියෙන්නේ කැටගරයිස් කරලා. ඉතින් මම මෙතනදී ඩිරෙක්ට් කියන වේකන්සිස් ගැන කතා කරන්නේ නැතුව අපි හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන් ටෙක්නිකල් ඔෆිසර්, ස්ටෝර්ස් ඔෆිසර්, ප්‍රොකියුමන්ට් ඔෆිසර් කියන පැත්තයි. ඊට පස්සේ අපි කතා කරමු රිසර්ච් ඇසිස්ටන්ට්, නෙට්වර්ක් ඇන්ඩ් හાર્ඩ්වෙයාර් ටෙක්නිකල් ඇසිස්ටන්ට් කියන වේකන්සිස් දෙක. මම මේක මුලින්ම කතා කරන්නම් රිසර්ච් ඇසිස්ටන්ට් සහ නෙට්වර්ක් ඇන්ඩ් හાર્ඩ්වෙයාර් ඇසිස්ටන්ට් කියන වේකන්සි දෙක. ඉතින් මෙහිදී රිසර්ච් ඇසිස්ටන්ට් කියන වේකන්සි එකට අදාළව ඉල්ලන්නේ අධ්‍යාපන සුසුකම් විදියට having obtained the certificate of proficiency not below than the NVQ level 5. ඉතින් ඔයාට proficiency certificate එකක් තියෙන්න ඕන අදාළ ශ්‍රේෂ්ඨය. ඒ කියන්නේ research work පිළිබඳව NVQ level 5 මට්ටමකට වඩා නොඅඩු certificate එකක් ඔයාට තියෙන්න ඕන. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාට මේ සඳහා ඇදුම් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි network and hardware technical assistant කියන vacancy එකට අදාළව ඉල්ලලා තියෙන්නේ. ඒත් දක්වලා තියෙන ප්‍රොෆිසියන්සි සර්ටිෆිකේට් එකක්. ඉතින් ඒක තියෙන්න ඕන තොරතුරු තාක්ෂණ. එහෙම නැත්නම් ইনফরমේෂන් ටෙක්නොලොජි පැත්තෙන් ඔයාට NVQ level 5 පහ මට්ටමකට නොඅඩු සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕන. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාට මේ සඳහා ඇදුම් කරන්න පුළුවන්. ඔයාට වැටුප් පරිමාණය විදියට රුපියල් 90270ක වැටුපක් සහ ඊට අමතරව cost of living allowance දියුණුවම් දියවනාව සහ other approved allowances ඔයාට මේ සඳහා හිමිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේදී වයස් සීමාව වශයෙන් දක්වලා තියෙන අවුරුදු 22ත් 45ත් අතර පුද්ගලයන්ට තමයි මේ සඳහා ඇදුම් කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි general conditions applicable to the post කියලා දක්වලා තියෙනවා. ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕන. ඒ වගේම තමයි කායික සහ මානසිකව ශක්තිය මේ ෆිට වෙන්න ඕන. අදාළ ජොබ් එක කරන්න සහ රටේ ඕනෑම තැනක වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම තමයි හොඳ excellent moral character එකක් තියෙන්න ඕන කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා රාජ්‍ය සේවයක දැනටමත් ඉන්න ඕන. හි ප්‍රධානියා හරහා තමයි ඔයාගේ ඇදුම් පත්‍රය එවන්න ඕන. ඒත් එක්කම ඔයාගේ නම, ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර්ස් සහ ඔයාගේ ඥාතින් ඕන පුද්ගලයන් දෙදෙනෙක්ගේ නම් සමග ඔයාගේ CV එක එවන්න ඕන. ඒ වගේම තමයි අධ්‍යාපන සහ අනිකුත් වෘත්තීය සර්ටිෆිකේට්ස් වල කොපීස් එවීමක් සිදු කරන්න ඕන. ඉතින් මෙන්න මේ කියන ටික තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාලට benefit විදියට මෙහිදී තියෙනවා entitled to the hospital medical insurance scheme, entitled to the reimbursement of outpatients medical bills, other government approved allowances. ඉතින් මෙන්න මේ කියන benefits ටික ඔයාලට තියෙනවා. ඉතින් ඔයාගේ අයදුම් පත්‍රය 2025 11 වෙනි මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදාට පෙර ඔයාගේ අයදුම් පත්‍රය වීමක් සිදු කරන්න ඕන. ඉතින් මෙහිදී අයදුම් පත්‍රය විය යුතු ලිපිණිය වශයෙන් දක්වලා තියෙන්නේ Director General, Geological and Survey and Mines Bureau, number 569 අපිටමුල්ල රෝඩ් පිටකොට්ට කියන ඇඩ්‍රස් එකට තමයි ඔයාගේ ඇදුම් පත්‍රය වන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟට තියෙන වේකන්සිස් ටික. ඉතින් ඊළඟට තියෙන ටෙක්නිකල් ඔෆිසර්, ඩ්‍රිලිං ඔෆිසර්, ස්ටෝර්ස් ඔෆිසර්, ප්‍රොකියුමන්ට් ඔෆිසර් සහ එන්ෆෝර්ස්මන්ට් ඔෆිසර් කියන වේකන්සිස් ටික. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒවට මොනවද ඉල්ලන්නේ කියලා. මේදී ටෙක්නිකල් ඔෆිසර් කියන එකට ඉල්ලන්නේ මේගොල්ලෝ දක්වලා තියෙනවා රික්වයර්මන්ට්ස් තුනක්. මේදී එක හෝ දෙක හෝ තුන කියන ඕනෑම එකක් තියෙනවා නම් ඔයාලට මෙසදා ඇදුම් කිරීමක් කරන්න පුළුවන්. මෙහිදී දක්වලා තියෙන පළවෙනි එක විදියට having obtained the certificate of proficiency not below than the NVQ level 7. ඉතින් NVQ level 7 මට්ටමකට වඩා නොඅඩු මෙකැනිකල් පැත්තෙන් ඔයාට වෘත්තිමය සුදුසුකමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් NVQ level 6 මට්ටමකට වඩා නොඅඩු සුදුසුකමක් එක්ක ඔයාට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් NVQ level 5 මට්ටමකට වඩා නොඅඩු සුදුසුකමක්
තියෙන්න ඕන සයි ඒත් එක්කම ඔයාලට අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ කියන ටික තියෙනවා නම් ඔයාට මේ සඳහා අයදුම් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඩ්‍රිලිං ඔෆිසර් කියන වේකන්සි එකට. මේදී ඒගොල්ලෝ ඉල්ලන්නේ having obtained the certificate of proficiency not below than the NVQ level 7. ඒකත් අර වගේම තමයි මැකනිකල් පැත්තෙන් ඔයාට NVQ level 7 මට්ටමක් තියෙනවනේ ඔයාට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඔයාට NVQ level 6 මට්ටමක් තියෙනවනේ ඒත් එක්කම ඔයාට අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ ඔයාට මේ සඳහා අයදුම් කිරීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි සුසුකම විදිහට තියෙන්නේ NVQ level 5 මට්ටම දිනන ඔයාට ඒත් එක්කම අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ සඳහා අයදුම් කිරීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් මේදී අපි බලමු ස්ටෝර්ස් ඔෆිසර් කියන වේකන්සි එකට. මේදී කිල්ලන්නේ the degree which is recognized by the University Grant Commission. මේදී තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ඕනෑම ඩිග්‍රියක් ඔයාට තියෙනවා නම් ඔයාට මේ සඳහා අයදුම් කිරීමක් සිදු කරන්න පුළුවන්. procurement officer කියන වේකන්සි එකට තියෙන්නේ a degree in the field of marketing commerce management which is recognized by the University Grant Commission. ඉතින් මේදී procurement officer කියන වේකන්සි එකට තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අලෙවිකරණය වාණිජ්‍ය සහ කළමනාකරණයට අදාළව ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට මේ සඳහා අයදුම් කිරීමක් කරන්න පුළුවන්. ටික අපි බලමු එන්ෆෝස්මන්ට් ඔෆිසර් කියන වේකන්සි එකට අදාළව මොනවද ඉල්ලලා තියෙන සුදුසුකම් කියලා. මේදිත් තියෙන්නේ a degree or special degree in any discipline recognized by the University Grant Commission. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ඩිග්‍රියක් තමයි තියෙන්න ඕන. ඉතින් මේ සඳහා මෙහෙම සුසුකම් තියෙනවා නම් ඔයාට අයදුම් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ සඳහා හිමි වෙන සැලරි පැකේජ් එක විදිහට දක්වලා තියෙන රුපියල් 1,22,970ක ඉහළ වැටුපක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඒකට cost of living allowance එක සහ other approved allowances හිමිවීමක් සිදු වෙනවා. ඉතින් මේදී වගේ වයස සීමාව විදිහට ඉල්ලන්නේ අවුරුදු 22ත් 45ත් අතර පුද්ගලයන්ට තමයි සදා අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි අර කලින් කතා කරා වගේම පොදු කොන්දේසි ටිකක් තියෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕන. ඔයා ලංකාවේ ඕනම තැනක වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් ඔයා රාජ්‍ය සේවයක දැනටමත් නිරත වෙලා තියෙනවා නම් ඔයාගේ ප්‍රධානියා ලවා තමයි ඔයාගේ අයදුම් පත්‍රය එවීමක් සිදු කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා අදාළ බෙනිෆිට් ටිකත් එක්ක. ඉතින් ඔයාට මේ සදා අයදුම් කරන්න කැමති නම් ඔයාගේ අයදුම් පත්‍රය 2025 11 වෙනි මාසේ 1 වෙනිදාට පෙර යොමු කිරීමක් සිදු කරන්න ඕන. ඉතින් යාළුවනේ මම අද අරගෙන ආවේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අදාළව ගැසට් කරලා තිබ්බ වේකන්සිස් වර්ග 16ක්. ඉතින් ඒ සම්බන්ධව විස්තර අරගෙන ආවේ. ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ආදරෙන් මතක් කරනවා අපිව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවටත් දැනගන්න share කරන්න. ඉතින් නැවතත් මේ වගේ රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ රැකියාව විස්තරයකින් නැවත හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.